සද්ධර්ම නිම්නාද අපගේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවරදින් වදාලා භූත පුබ්බම් භික්කවේ සක්කෝ දේවානමින්දෝ පින්වත් මහණෙනි මේක ඉස්සර වෙච්ච දෙයක් සක් දෙවිඳු මාතලී සංඝාහකං ආමන්ත්‍රේසි මාතලී දෙව් රියදුරා ඇමතුවා යෝජේහි සම්ම මාතලී සහස්ස යුක්තං ආජඤ්‍ය රතං කියනවා දහසකින් යුතු අජානීය රථයේ යොදවන්න දැන් සූදානම් කරන්න. ඒ කියන්නේ සක්දෙවිඳුගේ රථයට රෝද 1000ක් තියෙනවා අශ්වයෝ 1000ක් ඉන්නවා. ඉතින් උయ్యాන භූමින් ගච්ඡාම සුභූමින් දස්සනාය. මම අපි උද්‍යානයේ බලන්ට යනවා. එනම් දිව්‍ය ලෝකයේ වෙනම චාරිකාව යනවා. ලස්සන තැන් බලන්න යනවා කියලා එකක් දෙවිවරු අතරක් තියෙනවද නැද්ද? තියෙනවා. මේ සමහර ගෙවල් වල මිනිස්සු ඉන්නවා. ඔහේ ගෙදෙට්ටම කොටු වෙලා ලිඳේ ඉන්න ගෙබ්බෝ වගේ. මිනිස්සු බණී දන්නේ නැහැ මට මේ වහලා. ගෙන් එළියට බහින්නේ. ගෙන් එළියට බහින්නේ. දැන් ළඟදී මේ ළමෙක් අසපුවකට ඇවිල්ලා ඉතින් එයාගේ යාළුවා අසපුවේ නැවතිලා අනිත් යාළුවාට කිව්වා උඹ හිටපන්. යාළුවා කියනවා බෑ මට ගෙදර යන්න ඕන. දැන් අවුරුදු 22යි වයස. කවදාවත් ගෙදරින් පිට ඉඳලා නැහැ. පිට හිටියත් බය හිතෙනවා. මං කිව්වා මේ පිරිමි වගේ හැදියනිල්ලා. ගෙවල් වලටම කොටු වෙලා ඔහේ ඉන්නේ නැතුව මිනිස්සෙක් විදිහට මේ සමාජයේ සැරිසරන්න ඕන. මං කෝ ඔහොම ඔය මේ ගෙදේටම ඔහොම ගෙදර කියලා ඔහේම ඇලිලා ගේ ඇතුලේම ඉඳලා අවහාන ඉලන්දාරිනේ මේ පස්සේ මේ කසාද බැඳලා නපුරු සැරපසුර ඡණ්ඩ ස්ත්‍රියක් එහෙම අහුනොත් එහෙම මේ කොල්ල අල්ලේ නටවයි. එදාට අඬාගෙන ගිහලා අම්මට කියයි. ඒතර තියෙන්නේ ඉතින් අර බෝතලයකට කිරි ටිකක් හදලා සූප්පුවක් අටේ තියෙන එක. මම ওই ටික කියලා මම කිව්වා උඹට මම මාන්තරයක් කියන්නම්. ගෙදර මතක් වෙනකොට දුක හිතෙනකොට පිට ගිහිල්ලා ඉන්න බෑ කියලා හිතෙනකොට ඒක හදාගන්න මම මාන්තරයක් කියන්නම් කිව්වා. ඊට පස්සේ මොකද්ද සන්නංශ මං කොඹ මාන්තරයක් කටපාඩම් කරගනි. ඒ තමයි මම පිරිමියෙක් කියලා මතරපන් කිව්වා. මම පිරිමියෙක් කියලා මතරපන් කිව්වා. හරි ගියා. ප්‍රශ්නේ හරි ගියා. දැන් දවස් දෙක තුන ඇවිල්ලා නැවතලා ඉන්නවා. හිතට අභිමානය දෙන්න ඕන. ඒ වචනේ පාවිච්චි කරන්නේ හිත අභිමානය එන විදිහට. හුරතලයට බබෝ කියලා කතා කළා නම් එන්නේ නැහැ. මම පිරිමියෙක් නේද කියලා හිතට නිතර ගැම්ම ගන්නකොට අර ස්ත්‍රී ගති දුරු වෙලා ඒ අභිමානය එනවා. ඒ නිසා මිනිස්සෙක් කෙනෙකුට ඔයාලා වුණත් රස්සාවල් කරන අය ඉන්නවනම් ගෙවල් වල ඉන්නවනම් මාසයකට වතාවක් වන්. අඩුමතරමේ මාස 2කට වතාවක් වන්. අවම මාස 6කට වතාවක්වත් රුවන්වැලිසෑයවත් වඳින්න යන්න. ජයසිරි මහ බෝධිනාථ වඳින්න යන්න. දලදා හඳුර වඳින්න යන්න. ඒ අතරේ නුවරඑළිය පැත්තෙන් ගිහිල්ලා ඔය පොඩ්ඩක් ගිහිල්ලා ඇලක දොලක නාලා ඒ ළමයි එක්ක එහෙම ජීවිතයක් ගත කරනකොට මේ මනුස්ස ජීවිතයේ යම්කිසි සැපයක් ඒක. මේ සග්ගදෙවිඳුත් සක්‍ර සම්පත්තිය විඳ ඉන්න ගමන් මාතලීට කියනවා යම් පොඩ්ඩක් උද්‍යාන පැත්තේ ගිහිල්ලා ඉන්න කියලා. මම දන්න මිනිස්සු ඉන්නවා ගම්වල. කවදාවත් ගමේ ටවුන් එකට ගිහිල්ලා නැහැ. සමහර මිනිස්සු ගමේ ටවුන් එකෙන් එහාට ගිහිල්ලා නැහැ. සමහර අදටත් ගම් තියෙනවා කොළඹ කියලා කියන්නේ මේ කොහේ හරි ඈතක තියෙන රටක් කියලා හිතන මිනිස්සු. කොළඹ පැත්තේ කියලා ඉඳලා කොළඹ පැත්තේ ඉඳලා ආවේ කියනට ඇස් උඩ ගිහලා ඌස් ගාන මිනිස්සු අදටත් ඉන්නවා ලංකාවේ. ඉතින් ඒ නිසා මම මේ කිව්වේ පවුලක් වුණාම කුඩුම්බියක් වුණාම ඒ පවුලේ පිරිස කාලෙන් කාලෙට ඒ පවුලේ පිරිසගේ සමගිය එකමුතුව නිදහස එහි වෙනුවේ මිනිස්සුනේ අපි. ඔයාලා මිනිස්සුනේ. ඒ මනුස්ස ජීවිතයේ තියෙන මනුස්ස සැපය භුක්ති විඳින්න. එතකොට වට වන්දනාවේ ගියාට පස්සේ වන්දනාව ගිය ගමන් එක එක අදහස් ළමයි ඉන්නවනේ.
ඒතර ඔක්කොම ගිහලා මල් පූජා කරලා හරි අපි ආයෙ වන්දනා විතරයි යන් කියලා. එහෙම නැතුව එන ගමන් කඩේක නතර කරලා ළමයිට තේ ටිකක් අරන් දීලා. ඒ වගේ නුවර දල්දා මාලිගාවට ගිහිල්ලා වැවුරවුමි පොඩ්ඩක් වටේ ගිහිල්ලා. දැන් මේවා පවා අපිට කියලා දෙන්න සිද්ධ වෙනවා. ඉතින් සක්දෙවිඳු පවා උද්‍යාන භූමියට ගියා. ඊට පස්සේ ඒවන් ඉතින් එහෙමයි ස්වාමීනි කියලා මාතලි දිව්‍ය පුත්‍රයා රතේ හරි ගස්සලා කතා කළා. අතකෝ භික්කවේ සක්කෝ දේවානමින්දෝ වෛජයන්ත පාසාදා ඕරෝහන්තෝ සක්‍ර දේවේන්ද්‍රයා වෛජයන්ත ප්‍රාසාදේ මේ සක්දෙවිඳු ඉන්න මාලිගාවේ එළියට වැහැලා පංජලිකෝ ඇඟිලි බැඳගෙන පංජලිකෝ සුදම් පුතුද්දේශන් නමස්සන්ති පෘථුවිය දිශාවට වැන්දා. ඒතර සක්දෙවිඳු විමානෙට පෘථුවිය ඈත පේනවා බෝලේ වගේ. පෘථුවියට වැන්දා දැන් සක්දෙවිඳු. මොකෙන් බැහැලාද වැන්දේ? වෛජයන්ත ප්‍රාසාදයෙන් එළියට බැහැපු ගමන් මොකද්ද කළේ? පෘථුවිය දිශාවට වැන්දා. ඊට පස්සේ අතකෝ භික්කවේ මාතලී සංඝාහකෝ එතකොට මාතලී දෙව්රිය දුරා මේක දැකලා කල්පනා කරුවා හප්පේ මේ මොකද්ද මේ? මෙහි මැහුවා. තන් නමස්සන්ති තේ විජ්ජං සබ්බේ බුම්මාච කත්ත්‍යා. සක්දෙවිඳුනේ ත්‍රිවේදේ හැදෑරු බමුණෝ යාග කර කර ඔබට වඳිනවා. රජවරු වඳිනවා. භූමියේ මිනිස්සු වඳිනවා. චත්තාරෝච මහරජා සතරවරන් දෙවියෝ වඳිනවා ඔබට. තිදසාච යසස්සිනෝ මහා යසස් ඇති තෞතිසාවී දෙවිවරු ඔබට වඳිනවා. අතකෝ නාම සෝ යක්ඛෝ යන්ත්වං සක්ක නමස්සති. ඉතින් එහෙම සියලු දෙනාගෙන් වැඳුම් ලබන ඔබ කාටද ඔය වඳින්නේ? කවුද ඔය බලවතා? ඔබ වඳින කෙනා. කියනවා මන් නමස්සන්ති තේ විජ්ජා සබ්බේ බුම්මාච කත්ත්‍යා චත්තාරෝච මහරජා තිදසාච යසසිනෝ. මට ඔය මිනිස්සු වඳින බවයි, හතරවරන් දෙවියෝ වඳින බවයි, ත්‍රිවේදී හදාරපු බමුණෝ මට වඳින බවයි, ඊළඟට සතරවරන් දෙවියෝ වඳින බවයි හැබෑව. අහංච සීල සම්පන්නේ චිරරත්ත සමාහිතේ සම්මා පබ්බ ජිතේ වන්දේ බ්‍රහ්මචර්ය පරායනේ. මං වඳින්නේ මාතලී සංඝයා වහන්සේලා ඉන්නවා, ශ්‍රමණයන් වහන්සේලා. උන්වහන්සේලා සීල සම්පන්නයි. බොහෝ කාලයක් හිත එකඟ කළා. හොඳින් මහානකම කරගෙන බඹසර රැකගෙන නිවන අරමුණු කරගෙන ඉන්න ශ්‍රමණයන් වහන්සේලා ඉන්නවා. මං උන්වහන්සේලාට වඳිනවා. එතකොට යම්කිසි ශ්‍රමණයන් වහන්සේ නමක් පැවිද්දෙක් සීල සම්පන්නව හිත සමාධිමත් කරගෙන පැවිදි ජීවිතය අර්ථවත් කරගෙන නිවන අරමුණු කරගෙන ඉන්නවා නම් ඒ කෙනාට දෙවියෝ වඳිනවා. නිකන් දෙවියෙක් නෙවෙයි මේ වඳින්නේ. කවුද? සක්දෙවිඳු. සක්දෙවිඳු වඳිනවා. දැන් අපිට පෙනෙන්න දැනෙන්න කවුරු හරි ඉන්නවනම් දෙවි කෙනෙක් ඒ අය බූමාටු අය. ඔය දේවාල වල ඉන්නේ යක්කු භූතයෝ ප්‍රේතයෝ බූමාටු අය. මේ සක්දෙවිඳු මේ වඳින්නේ. අද කාලේ මිනිස්සු දෙවියෙක් කියලා මේ එළියක් දැක්කත් අද්ද එකතු කරන සාදුකාර දෙනවනේ. හොඳයි ඉතින්. නමුත් ඉතින් මේ කාරණාව ඔන්න පැවිද්දන්ගේ ප්‍රතිපදාව. සීල සම්පන්නව ඒ වගේම හිත සමාධිමත් කරගෙන ඊළඟට බොහෝ කාලයක් මහානකමේ මේ නිවන අරමුණු කරගෙන ඉන්නවා නම් සක්දෙවිඳු වඳිනවා. ඊළඟට තියෙනවා යේ ගහට්ටා පුඤ්ඤ කරා. යම් කිසි වන ගිහි ජීවිතේ මිනිස්සු ඉන්නවා පින් කරනවා. සීලවන්තෝ උපාසකා. සීල්වත් ඒ වගේම උපාසක. උපාසක කියන්නේ තිරුවන් සරණ ගිය. ධම්මේන දහරම් පෝසෙන්ති. ධාර්මිකව අඹදරුවන් පෝෂණය කරනවා නම් තේ නමස්සාමි මාතලී. මාතලී මම යාලට වඳිනවා. අර පැවිද්දෝ ගැන කිව්වේ අන්න පැවිද්දන්ට දෙවියෝ වඳින විදිය. ඊළඟට ගිහි මිනිසුන්ට දෙවියෙක් වඳින්නේ කාරණා හතරක් තිබ්බොත්. ඒ තමයි පුණ්‍ය කරා. ඒ ගහට්ටා පුණ්‍ය කරා. පුණ්‍ය කරා කියන්නේ පින් කරනවා.
සීලවන්තා පන්සිල් රකින්නවා. උපාසකා තෙරුවන් සරණ ගිහිල්ලා ධම්මේන ධාරම් පෝෂෙන්ති ධාර්මිකව අඹදරුවෝ පෝෂණය කරනවා. අම්මා තාත්තා ගැන, අඹුව ගැන, දරුවෝ ගැන ධාර්මිකව සිහි කල්පනා කරනවා. ඒකයි මම ඔය නිතර ළමයිට අවවාද කරද්දි කිව්වේ, ගෙදර කසාද බැඳපු මිනිස්සයා රස්සාවක් කරනවා නම් ගෙදර කණ්ඩ බොණ්ඩ ගේන එකයි, ගෙදර නඩත්තු කරන එකයි පිරිමියාගේ වියදමින් කරන්න කියලා කියන්නේ ඒකයි. ඒක අඹදරුවෝ පෝෂණය කරන ගණයට වැටෙන්නේ. මිනිසයාට රස්සාවක් තියෙනවා නම්, ඔහුට රස්සාවක් හරියන්නේ නැත්නම් ඔහු අසනීප නම් බිරිඳ විසින් ඈ පෝෂණය කළ යුතුයි. මන්දී දේවිය වෙස්සන්තර රජුව පෝෂණය කළා වගේ. ඈලත් යසෝදරා පරම්පරාවට එකතු වෙනවා. ඒ නිසා ගිහි කෙනෙක් ගිහි ප්‍රතිපදාවේ ඉන්න ඕන දෙවියන්ගෙන් පවා වැඳුම් ලබනවා. මොකද දෙවියන්ගෙන් පවා වැඳුම් ලබන ප්‍රතිපදාව මොකද්ද? පින් කරන එක, පන්සිල් රකින්න එක, තෙරුවන් සරණ යන එක, ධාර්මිකව අඹදරුව පෝෂණය කරන එක. තමන්ගේ බිරිඳ හොඳට නඩත්තු කරන්න ඕන. ඇයට සංග්‍රහ කරන්න ඕන. ඊළඟට මේ දරුවන්ට සංග්‍රහ කරන්න ඕන. අම්මා තාත්තා ගැන බලන්න ඕන. ඒවත් දෙවිවරු වඳිනවා. දෙවිවරු වඳින්නේ මස් කන්න නැතුව ඉන්නකොට. එහෙම නෙවෙයි. දැන් මෙතන ගිහි කෙනාගේ බඹසර ගැන කියන්නෙත් නැහැ. බ්‍රහ්මචාරී කතාවකුත් නැහැ. දරුවෝ හදාගෙන ඉන්නේ. සද්ධර්මා ලෝකය දසත පැතිරේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. තවත් මෙවන් වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීම සඳහා අපගේ සද්ධර්ම නිම්නාද YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.